හරි ඉතින් ඔයාලා සෝලෝ ඇප් එක මේ විදිහට අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් සෝලෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරන් පස්සේ අපි යන්නේ මෙතන රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඉතින් රෙජිස්ටර් බටන් එක ඔබලා මෙන්න මේ දෙකට ටික් කරලා ඉවරලා මෙතන get started කියන එකට යන්න. හරි. ඊට පස්සේ මෙතන ඔයාලා අනිවාර්යයෙන් ලබා දෙන්න ඕන මේ වෙනකොට බැංකුවට ලබා දුන්න නම්බර් එක නෙවෙයි වෙනත් නම්බර් එකක් ලබා දෙන්න ඕන. මොකද බැංක් එකකට ලබා දුන්න නම්බර් එක දුන්නොත් මෙතන වෙන්නේ ඔයා ඔල්රෙඩි රෙජිස්ටර් වෙලා කියලා තමයි පෙන්නන්නේ. ඉතින් ඒක නිසා මේ වෙනකොට මේක මෙතෙන්ට ලබා දෙන්න ඕනේ වෙනම නම්බර් එකක්. ඉතින් මේ නම්බරේ මේ ටික ඩීටේල්ස් ටික දුන්නා. මේල් එකේ දුන්නාන් පස්සේ අදාළ නම්බර් එකට මේ විදිහට OTP කෝඩ් එකක් එනවා. ඒතර OTP කෝඩ් එක ගහලා ඉවරලා next යන්න. ඊට පස්සේ එනවා මෙතන ඔයාගේ ID verification එකක් එනවා. ඉතින් ඔයාගේ ID verification එකේදී මෙන්න මේ විදිහට මුලින්ම ID එකේ නම්බර් එක මේ විදිහට ලබා දෙන්න. ලබා දීලා ඉවරනම් පස්සේ මේ තොරතුරු නිවැරදිව ලබා දෙන්න. ඊට පස්සේ අදාළ මේ ඩේට් එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ ID එකේ ෆොටෝ එකක් ඉස්සෙල්ලාම ඉස්සරහා පැත්ත ෆොටෝ එකක් ගහගන්න. ෆ්‍රන්ට් එකේ ෆොටෝ එකක් ගහගන්න. ඊට පස්සේ බෑක් එකේ ෆොටෝ එකක් ගහ ගන්නවා. ගහලා මේ විදිහට දෙකම අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් හරි දැන් මම ෆ්‍රන්ට් එකේ එක ගැහුවා. ඊට පස්සේ තියෙන්නේ බෑක් එකේ ෆොටෝ එක මේ විදිහට ගහන්න තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට ගහලා ඒක සේව් කරලා ඇඩ්ජස්ට් කරලා හදා ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ next යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් selfie cam එකක් තියෙනවා. ඉතින් මේ selfie cam එකේ වාගේ ඒ වෙලේ selfie ෆොටෝ එකක් මේ විදිහට capture කර ගන්න ඕන. හරියටම බලලා ඒක විතර ලොකු ගැටලුවක් නෑ. මේ විදිහට capture කරගෙන ඒක ඔයාලට හරියට ගන්නට ඇඩ්ජස්ට් කරලා edit කර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ විදිහට app එක ස්ටාර්ට් කරගන්න. ඔන්න දැන් මූලික දේවල් ටික ඉවරයි. දැන් තියෙන්නේ මෙතන පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕන. කැපිටල්, සිම්පල්, සිම්බල්, නම්බර්ස් කියන මෙන්න මේ විදිහට ඇතුළත් වෙන විදිහට නම්බර් එක මේ පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරන්න. එතකොට මෙතන පොඩි පින් එකක් තියෙනවා. මේ පින් එකත් ඔය විදිහට මතක තියෙන විදිහට ඔයා ගහ ගන්න ඕන. හරි. ඊට පස්සේ මෙතන එන්ටර් කරන් පස්සේ ඔයාගේ මේක ඉවරයි. ඊට පස්සේ මෙතන මෙයාලා කාඩ් වෙරිෆිකේෂන් එකක් විදිහට යනවා. කෝඩ් එකක් යවනවා අදාළ මේකට ඔයාගේ කාඩ් එකට. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් ඔයාලට කියන්න ඕන ඔයාගේ බැංක් account number එකක් මෙතන ඕන එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම කාඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මට මෙතෙන්දි පොඩි ගැටලුවක් ආවා. BOC කාඩ් මේකට ඇඩ් කරන්න බෑ. මොකද මගේ BOC කාඩ් එකක් තිබුණා ඒක ඇඩ් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන සෝලෝ ඇප් එකට BOC කාඩ් එකක් ලින්ක් කරන්න අමාරුයි. ඉතින් ඔයාලට account number එකක් තියෙනවා, bank account එකක් තියෙනවා. මේ විදිහට bank එක link කරගන්නත් පුළුවන්. මම නම් recommend කරන්නේ card එකක් link කරගන්න. මොකද මේක wallet එකක්. ඒ කියන්නේ ඔයාගේ නිකන් ඔයා සාමාන්‍ය app එකක් හදන app එකක් මේක නිකන් අර ඔයාගේ purse එක වගේ wallet එකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට card numbers ටික details ටික ලබා දෙන්න හරියටම මේ දේවල් ටික සාමාන්‍ය මම හිතනවා ඔයාලට පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ කාඩ් වෙරිෆිකේෂන් එක මේ විදිහට කරගන්න. ඒකට කාඩ් එකේ යම්කිසි ගාණක් කැපෙනවා. ඒ ගාණ අපිට නම්බර් එකක් එනවා, මැසේජ් එකක් එනවා. ඒතර ඒ ගාණ තමයි අපි මෙතෙන්ට ටයිප් කරන්න ඕනේ. දැන් රුපියල් 5ක් කැපුණා නම් ඒ රුපියල් 5 තමයි මෙතන ටයිප් කරගන්න ඕනේ. එයාලා ආයේ ඒක නැවත රීෆන්ඩ් කරගන්නවා. ඉතින් කාඩ් එක ඔන්න මේ විදිහට ඇඩ් කරලා ඉවන් පස්සේ ඇප් එක මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ මේ දේවල් ටික තමයි තියෙන්නේ. මේක ඊට පස්සේ කොහොමද පේමන්ට්ස් කරන්නේ? මේක ඇත්තටම අනිත් බැංකුත් එක්ක බලනකොට මේකේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. මේ ගවර්න්මන්ට් පේමන්ට් කරන්න පුළුවන්. ගොඩක් පේමන්ට්ස් මේ ඇප් එක හරහා සිදු කරන්න පුළුවන්. ඒක තමයි මේ ඇප් එකේ තියෙන සුවිශේෂී විදියට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ඇප් එකේ කොහොමද ගනුදෙනු කරන්නේ සම්බන්ධව අපි ඊළඟ වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න, කමෙන්ට් එකක් දාන්න, මොන හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.